අධ්‍යාපන ඇමතිතුමිය කියනවා ගුරු සංගම් සියලු ප්‍රජාවන් සියලු පාර්ශවයන් සමග මේ පිළිබඳව අපි සාකච්ඡා කළා කියලා. ඒ වගේම බිම් මට්ටමේ විරෝධතාවයක් ඇති වුණේ නැහැ කියලා කියනවා එතුමිය. අපි කියන්න කැමති අපි වාර දෙකකදී සාකච්ඡා කළා. නමුත් පාසල් කාලය දෙක දක්වා දීර්ඝ කිරීම සම්බන්ධයෙන් කිසිදු සම්මුතියකට කිසිදු එකඟතාවයකට වෘත්තීය සමිතියත් එක්ක පැමිණෙන්නේ නැtei කියන කාරණේ කියන්න ඕනේ. අපි මේ සම්බන්ධයෙන් ගුරු විදුහල්පති එකමුතුව නමින් අපි සියලු වෘත්තීය සමිතිය ඒකාබද්ධ කරමින් වෘත්තීය සමිතිය 11 මේ සම්බන්ධයෙන් අපි ලීවිල්ලක් බාර දුන්නා අධ්‍යාපන ඇමතිතුමිය සහ අධ්‍යාපන ලේකම්තුමාට. නමුත් අද වෙනකොටත් ඒ සම්බන්ධයෙන් අපට කිසිදු ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. ආණ්ඩුව එක පැත්තකින් කියනවා අපි ගුරු සංගම් එක සාකච්ඡා කළා කියලා. නමුත් අපි කියන්න කැමති විශේෂයෙන්ම හරිනි අමරසූරිය මෙනවිය අපි සමග කිසිදු එකඟතාවයක් ආවේ නැහැ දෙක දක්වා දීර්ඝ කිරීම සම්බන්ධයෙන්. ඒ නිසා අපි කියන්න කැමති ඔබට රට බාර දුන්නට අධ්‍යාපනයේ මුළුමනින්ම බාර දීලා නැහැ. ඒ නිසා පාසල් කාලයේ දෙක දක්වා දීර්ඝ කිරීමේ යෝජනාව හකුලා නොගතහොත් ජාතික එකමුතු ගුරු සංගමයේ හැටියටත් වෘත්තීය සමිති 12 එකමුතුව හැටියටත් අපි ඉදිරියේදී ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අධ්‍යාපන ඇමතිතුමියට අපි කියන්න කැමති ඔබට අපි තව ලබා දෙනවා පැය 24ක කාලයක්. ඒ 24ක කාලය තුල පාසල් කාලයේ දෙක දක්වා දීර්ඝ කිරීමේ යෝජනාව හකුලා නොගතහොත් මේ සම්බන්ධයෙන් අපි ඉදිරියේ දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව මෙහිදී සඳහන් කරන්න කැමතියි.